සුබුදු ඇසනක් සියලුම දෙනාම ඉන්නේ මේ රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ මේ ඉන්නේ. රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. අද යන්නේ අවාරේ සිරිපාද යන්න හදන්නේ නම් මම මෙතනින් බලාපද්දරට ගිහිල්ලා රජමාවතේ තමයි යන්න හදන්නේ. රත්නපුරේ ඉඳන් උදේ 7:00ටත් බස් එකක් තියෙනවා බලාපද්දරට. දැන් මට මේ බස් එක මිස් වුණා. දැන් ඊළඟට තියෙන බස් එක කීයද කියලා බලමු. මේ බස් එකේ තමයි කොහොමද මම යන්නේ. බලමු වෙලාව තියෙන වෙලාව කොහොමද කියලා. ඒ අනුව මම දාන්නම් ඔයගලන්ට වෙලාව තියෙන්නේ කීයද කියලා. සමන් දේවී හාමුදුරුවන්ට පඳුරු ගැට ගහලා මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. ඔය උතනින් උඩට පේන ඕගොල්ලන්ට සිරිපාදේ සමන්ත කූටබව්ව වන්දනාමාන කරගෙන එන්න පිටත් වෙන්න හදන්නේ. මම අතන පන්සලෙන් පඳුරු දාලා දැන් මීටර් 50ක් විතර ආවේ පඩිවල දිගේ ගම්මානි පහු කරගෙන අද දැනට සමන් දෙවියන්ගේ පීඨයෙන් මේ වැස්සක් නම් පේන්න නැහැ. ඒ නිසා මේ පේන ඇති හොඳටම ආඩි දාලා තින්නේ. ඒත් ඒක අමතක කරලා සමන් දෙවියන් මනින්න අවාරි සිරිපාද යනවා කොහොමද? මම දැන් මෙතන මේ පවනැල්ල පොලිස් ස්ටේෂන් එක, ඒ කියන්නේ පොලිස් මුරපොලක් තියෙන පොලිස් ස්ටේෂන් යන්නේ පොලිස් මුරපොල. එතනට පඩි 1224 පඩි 1224යි රවුණා කරලා තියෙන්නේ. පටන් ගත්ත තැන ඉඳන් පඩි 11200 ගාණක් මම හිතේ පඩි 1200 ගාණක් අගින්න ඕන උඩ මළුවට වෙනකම්. රජමාවතෙන් සිරිපාදේ කරුණා කරනකොට දැන් සිරිපාදේ මම කරුණා කරාට මේ මං අවාරනේ කරුණා කරන්නේ එතකොට රජමාවත ගැන කියනවනම් මන් දන්න කරුණු ටිකක් කියන්න. රජමාවත කියලා නම හැදුනේ ඉස්සර මේ රජවරු සිරිපාදේ කරුණා කරන්න සිරිපාදේ කරුණා කරපු මාර්ගය තමයි මේ බලාපද්දර මාර්ගය නැත්තම් රජමාවත. රජමාවතේ කියන නම හැදුනේ ඒ නිසා තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තමයි සිරිපාදේ කරුණා කරන්න යොදාගනිපු පළවෙනිම මාර්ගය තමයි මේ රජමාවත. එහෙම තමයි රජමාවතේ විස්තර.
දැන් මම එල්ලේ ඉන්නේ මෙතන මේ කොකටිය කන්ද. මෙතන කොකටිය කන්දට මේ පාර පටන් ගත්ත තැන ඉඳන් පඩි 2151ක් තියෙනවා. පඩි 2151 නැගලා තින්නේ. දැනට පඩි 2151 නැගලා තින්නේ. තව නගින්න තියෙනවා ඉතින්. පඩි 11000 ගණන් නගින්න ඕන. උඩමළුවට කරුණා කරන්න. එකක් මහන්සි ඉතින් මහන්සි යනතක සැදැහැසි ඉතින් කරුණා කරන්න තමයි තියෙන්නේ. පඩි 2500ක් විතර නැගලා තියෙනවා. ඉරව්ව කොච්චර තිබ්බත් මේ හරිය මේ හරියෙන් තමයි මාර සීතලක් පටන් ගන්නෙ. මොකද මේ හරිය මේ වොලන්ටියර් ඇති මේ පල්ලෙහා ඉන්න මං අප්පාරේ මාර මේ උඩු වියනක් තියෙන මේ උඩු වියන හොඳටම තියෙන නිසා ඉරේලිය වැටෙන්නේ නැහැ. මේ දැන් තමයි ටික ටික සීතල පටන් ගන්න හොඳටම. මෙතන මේ මගේ පිටිපස්සෙන් වෙන්නේ දෙවණියට හම්බෙච්ච හම්බලම. මම එතන පොඩ්ඩක් නැවත පොඩි බ්‍රේක් එකක් ගත්තා. පට්ටම මහන්සි මොකෝ මේ. මම දැන් 2500 පහු කරලා තිනවා. දැන් ආය අපිට මට මෙතන හම්බෙනවා පොඩි පන්සලක්. එතනින් පන්සලට පල්ලෙන් තමයි මේ මං හිටිය අම්බලම හම්බෙන්නේ. එතනින් බ්‍රේක් එකක් අරගෙන ආයෙ ඉතින් කරුණා කරන්න තමයි හදන්නේ. දැන් මං ඉන්නේ මේ පොඩක් විශේෂ තැනක. දැන් ඉන්නේ පඩි 2657ක් නැගලා. කියන්නේ දන්න අය දන්නවා ඇති මේ දැන් මං ඉන්නේ මෙතන මේ ලිහිණියා හෙළ කියන තැන. ඒතකොට ලිහිණියා හෙළේ මේ ලිහිණියා හෙළට ඒ නම හැදිලා තින්නේ ලිහිණියා කියන ලිහිණි කියන කාන්තාවක් ඒ තමන්ගේ සැමියාගෙන් වෙන කරදරේ ඉවස ගන්න බැරුව මේ මෙතන පල්ලෙහා පේන මොකලන් කියන්නේ මෙතන මේ පල්ලෙහා පේන මේ මොන හෙලක් තියෙන්නේ මේ හෙලෙන් පල්ලෙහාට පැනලා මැරලා තිනවා. ඒක නිසා තමයි මේ මෙතන මේ ලිහිණියා හෙල කියලා කියන්නේ. අපේලදී මාර හෙලක් තියෙන්නේ මෙතන. පඩි 2667ක් මෙතන. ලිහිණියක්කේ අපි ආවා. මට මේ මෙතන පල්ලෙහා පහුණොයි මේ කියන ළඟම වංගුවේ එතන තමයි කටුකිතුල වංගුව දානශාලාව කියන්නේ. පඩි 3344 එතනට එතන ඉඳලා වතුර එකක් බීලා ආයි මේ ඊළඟ නැවතුම් වලට වෙනකන් නගින්න හදන්නේ. නගින්න නෙමෙයි කරුණා කරන්න හදන්නේ. මම හිතන්නේ පඩි 4000 ගණනකින් අපිට මුණ ගැහෙන්නේ. අපිට මුණ ගැහෙනවා එතන පඩි 4000 ගණනකින්. එතනට වෙනවා නේද? එනහිට කරුණා කරමු.
දැනට මම මේ පඩි 3700ක් විතර නැගලා තියෙන්නේ. 3700ට වැඩි 3700 පමණ 3800ක් විතර ඇති. මේ හරිය තනි කෙලින් තියෙන කන්දේ ආනතිය මේ නැති. මේ පාරේ යනකොට මට මතක් වෙන්නේ ඇත්තටම මේ ඈත අතීතේ ඉඳන් ශ්‍රීපාදපත්නය හොයාගත්තට පස්සේ රජවරු ওই තරන්නම් මේ රජමාවතෙන් සිරිපතුල වන්දනා කරන්න උඩමළුවට කරුණා කරන්නේ නැද්ද? ඒක නම් නිකන් මතක් වෙනකොට එන්නේ හිරිකට පිපෙනවා. ඒක වේදයක් මතක් වෙනකොට එතනදී රජවරු ගිය පාරක අපිත් යනවා කියන්නේ. එයාසෙන් මාත් පින් කරලා තියෙන්නේ නැති කොහොම හරි මේ පාරෙන් සිරිපා කරුණා කරගන්න. ඒකත් අවාරේ. ඒක නම් මාර අත්දැකීමක්. ඒකේ වචන වලට කියන්න බෑ. පඩි 1100න් මේ හම්බෙන කඩේ තමයි මෙතන මේ අවාරේ නිසා ගලවලා ලෑලි ටික විතරයි දාලා තියෙන්නේ. ඒත් එක්කම මේ වෙන්නේ නැති එහා පැත්තේ පේන මේ කඳු පන්තියම තනිකර අර පල්ලෙහෙන් එනවා තනිකර මීදුම් ලෝකයක් එන්නේ. අර උඩට එන වේගෙ තනිකර මීදුමෙන් එක පාටම නැහිලා යන්න හදන්නේ දැන්. මේ හැරින් පෙවුන මේ පලාපද්දර ගම්මානේ එක මම විනාඩියක්වත් ගියේ නෑ. අනිකර මීදුමෙන් වැහිලා ගියා. මේ නිකන් මායාවක් වගේ නිකන් එක ක්ෂණිකයෙන් වැහිලා ගියා තනිකර පලාපද්දරේ පැත්තම. ඒ වගේ තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා කාලගුණේ මේ හරියේ. මට දැන් හම් වෙනවා මේ ස්ථානෙට කියන්නේ කොඩිය කියලා. මෙතනත් කඩයක් තියෙනවා ඇති වාරේ. අනිවාර්යෙන් කඩයක් තියෙනවා. මේ කඩේ ගලවලා දාලා තියෙන අවාර නිසා මෙතන මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1310ක් වගේ උසයි. කිලෝමීටර් 5ක් වගේ තියෙනවා මෙතනට පල්ලෙහා ඉඳන්. ඒ කියන්නේ මං හිතන්නේ මම දැන් නැගලා මං හිතන්නේ කිලෝමීටර් 4 මීටර් 10 උසට නේ යන්නේ. මීටර් 10 උසෙන් පස්සේ ටිකක් ආන්තිය ටිකක් අඩු වෙනවා මං හිතන්නේ. හොයාගත්ත විස්තර අනුව බලමු ඉතින් ගිහිල්ලා. දැන් කුමාර කිලෝමීටර් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තනිකර පටන් ගත්තේ දැන් ඉඳන් දුර 10:40ට විතර පටන් ගත්තේ. දැන් වෙලාව හරියටම 3:20යි. 3:20යි. 3:20 කට කිලෝමීටර් 5ක් කරුණා කරලා තියෙන කොහොමරි ඉස්සරහා හම්බ වෙනවා මේ 4700න් කළුගඟ පටන් ගන්න තැන. එතනින් නම් බලමු එතනින් තමයි බලමු දවල් කෑම එක කන්නේ කියලා බැලුවේ. එන හිතන්දි හම්බෙමු. ඔයාලා දකින්න ඇති මම එතන මේ කළුගඟ පටන් ගන්න තැන තමයි ඉඳන් තමයි දවල්ට උදේට දෙකට බත් එක්ක ඇවි
එතන ඉඳන් ඊට පස්සේ මේ ආයි අහුවෙන්නේ ගෙත්තම්පාන. එතනට වෙනකන් තව පඩි 900කට වැඩි ප්‍රමාණයක් තියෙනවා මම හිතන්නේ. මේ හරියට මේ හතනින් තැන්න වුණාට කලුම හරිය තැන්න වුණාට ආයි ලොකු ආනතියක් තියෙන මේ ටිකේ ගෙත්තම්පානට වෙනකන්. අඩි 4000 පනිනකොට මේ වලට වීඩියෝ එක පේන ඇති මේ ගස් කොළන් වල ගස් තනි කර මේ අර කුරු වෙච්ච ගස් තමයි ඕනම කන්දක තියෙන උලඟට වරොත්තු දෙන විදියට හැඩ ගැහිච්ච කුරු වෙච්ච ගස් තමයි සිරිපාද අඩවියේ තියෙන්නේ. මේ උලන් පේන ඇති මම මෙතන ඉන්නේ ගෙත්තම්පාන ගාව. ගෙත්තම්පාන මෙතන මුහුදු මට්ටමේ ඉඳන් 1480ක් උසයි. ඒ වගේම මේ කිලෝමීටර් 6.7ක් තියෙනවා පල්ලෙහා පන්සල ගාව ඉඳන්. මෙතන මේ තව යාළුවෝ සෙට් එකක් සෙට් වුණා. ඒගොල්ලත් එක්ක කෝපියක් හදාගෙන බීලා මෙතන 18 එහෙනම් කරුණා කරමු එහෙනම්. සමන් දිවි පිහිටයි කියලා ඉතුරු ටික කරුණා කරගන්න පුළුවන් වෙන්නේ කියලා කිසිදු කරදරයක් පීඩාවක් වෙන්නේ නැතුව එහෙනම් කරුණා කරමු. ඔයාලට විශේෂයෙන් කියන්න මේ ගෙත්තම්පාන ගැන කියනකොට ගෙත්තම්පාන කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සමන් දෙවියෝ බුදුහාමුදුරන්ට පඩින්නේ කියලා ඉල්ලීමක් කරනවානේ සිරිපත් වල පිහිටවන්න සම්බන්ධ කොටට. එතකොට බුදුහාමුදුරුවෝ වඩිනකොට සිවුර ඉරෙන තැන් මහගෙන ඒ සිවුර නැවත මේ මෙහුම් පිළිසකර කරගෙන වැඩි නිසා තමයි එතන ගෙත්තම්පානය කියලා හඳුන්වලා තියෙන්නේ. ඉස්සරින් ධම්ම සිරිපාද යන හැමෝම අනිවාර්යෙන් ගෙත්තම්පානෙන් නූලක ඉදි කටු වගේ ගෙනලා එතන දිගට ඇදලා තමයි යන්නේ. ඉතින් අවාරෙන් නම් ඒ දේවල් දකින්න නෑ. වාරේ අනිවාර්යෙන් එන සියලුම දෙනා ඒ චාරිත්‍රය කරනවා. දැන් මම හිමීට ඇවිල්ලා මේ කුමාරියාව ධර්මරාජගල මෙතන ඒ කියන්නේ ඉලිවේෂන් එක මුහුදු මට්ටමේ ඉඳන් උස 1520ක් මීටර මෙතන මුහුදු මට්ටමේ ඉඳන් උස මීටර 1520යි. දැන් මෙතන පල්ලෙහා මට වුණේ ධර්මරාජගලනේ. ඉහරින් එනකොට හරි ලස්සන සින්දුවක් මතක් වෙනවා. අර තියෙන්නේ තුන් සරණේ කවි කියලා ධර්මරාජගල නගලා ගෙත්තම්පානේ ගෙත්තම් කරලා මහගිරි දඹ පසු කරලා යන් 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 හනිකට යන් සුමන සමන් දෙවි පිහිට ලබන් නේ ලස්සන සින්දුවක් කියලා මතක් වුණා මට. මම ඒ හින්දුවේ ඔක්කොම දන්නේ නැහැ. මම දන්න හරිය කිව්වේ. දැන් වෙලාව හරියටම 5:00 වගේ ඇති. මම උදේ 10:00 වගේ පිටත් උනේ. එතකොට උදේ 10:00 දැන් 5:00 වෙනකන් පඩි 6000 ගණන් නැගලා තියෙනවා. පඩි 9000කින් වගේ තමයි එතන මම හිතන්නේ ටෙන්ට් එක ගහ ගන්න පුළුවන් අම්මලම හම්බෙන්නේ. එතන නම් තව පඩි 3000ක් විතර නගින්න ඕන. දැන් 5:00 නිසා මේ වල පේනදී
තනිකර මේ අහස අඳුර වෙලා තියෙන්නේ. ඉර එහෙම මොනවත් නැහැ. අහස අඳුර වෙලා තියෙන්නේ. මේ විදුන් ගතියට තනිකර ඉර එළිය මොනවත් නැහැ. ඊරෙන් පොඩ්ඩක් පේනවා. ඒ අරින්න මේ තනිකර අඳුරයි. කොමරි සමන් දෙවියන්ගේ පිහිටෙන් ඉතුරු හරි ටිකත් කරුණා කරගන්න ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම ඉහළට කරුණා කරන එනවා. ඔගොල්ලෝ දකින්න නැති මේ අතන සීත ගඟුලෙන් මොනේ සීත ගඟුලෙන් සිරිපා කරුණා කරනවා න සීත ගඟුලෙන් නෑවේ නැත්තම් වැඩකුත් නෑ. ඒ වුණාට මට නාන්න වෙලාවක් නෑ. තව ගොඩක් දුර යන්න ඕන නිසා උඩට කරුණා කරන්න ඕන නිසා සීත කකුලෙන් නා ගන්න වෙලාවක් නෑ. හරි උඩින් උතර ටිකක් නා ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන උතර ටිකක් කරුණා කරනවා. මම සීත කකුලෙන් නෑ නතුනට ඔයගොල්ලෝ ආරේනවා නම් දකින්න ඇති ලස්සන වට්ටම ලස්සනයි මාර ලස්සනයි මාර කුල්ල උතර ටිකක් තින්නේ. අනිවාර්යෙන් අවරය ඇවිල්ලා සීත ගඟුලෙන් නාන්න. මෙතන ඔයාලට මේ සීත ගඟුලෙන් පස්සේ හීන් ගඟුල හම්බෙනවා. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1660ක් වගේ උසයි. එතකොට පල්ලෙහා පන්සල ගාව ඉඳන් කිලෝමීටර් 8.7ක් වගේ තියෙනවා. මෙතනට පේන උඩමළුව මම පෙන්නන්නම් ඔයගලන්ට. දැන් හරියට පේන්නේ තියෙන අඳුරත් එක්ක මේ ඒ වුණාට මට පේන විදිහ තමයි ඔය. ඔයාලට පේනද මේ හීන් ගඟුලින් පස්සේ මාර විදිහට මට රෑ වුණා. දැන් මට සෙට් වුණා අනිත් යාළුවොත් එක්ක මේ ටෝච් එක ගහගෙන තමයි නගින්නේ. උතන පේන ඇති මේ උඩමළුව පේන හැටි. ඉස්සරහට වීඩියෝ දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. උඩට ගිහිල්ලා කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගෙන බලමු. දැන් කෙලින්ම මම හිතන වෙලාව 7 පහු වෙලා තින්නේ. සුපිරිම කරවල අගින්න තියෙන. මානසිය බලන්න නැතුව කොහොම හරි කරුණා කරනවා. ටෝච් එකේ බලෙන් කරුණා කරනවා උඩට කොහොම හරි. Ja. Ich habe දෙකිය දෙන්න දෙකයි ආයෙ මේක දෙන්න මම බලා හිතර දෙන්න දෙන්න මේ තාය පුළුවන් නන්දෝ ආයෙ කොන පුළුවන් වෙලා දාලා දාලා දින්න ඕන නෑ තාය දාන්න මම අපි දෙන්න ඉන්න තැන තමයි නේ අඩේ මං ඉන්න තැන හරියට අඩ බවල් දැන් වගේ යන්න ඕනේ හරි good morning සියලුම දෙනාට. මේ අද දෙවනි දවසේ කොහොම හරි මම ඇවිල්ලා මෙතන මේ පිටිපස්සේ පේන මේ අම්බලමේ තමයි ඊයේ ගත කරේ. තව යාළුවෝ සෙට් වුණා. ඔයගොල්ලෝ දකින්න නැති වීඩියෝ එකේ මේ කැම හදාගෙන එහෙම කරනවා ඒගොල්ලොත් එක. මේ එතකොට මෙතනට පල්ලෙහා ඉඳන් පඩි 9617ක් තියෙනවා. ඒතර උඩමළුවට 11200 ගාණක් තියෙනවා. තව දැන් 2000කට කිට් වෙන්න නගින්න තියෙනවා. දැන් වෙලාව ඇවිල්ලා 4:36යි 4:36 දෙවනි දවසේ 4:36යි උදේ වෙලාව. ඉතින් මහන්සිය නොවල දැන් නම් මහන්සියක් කිසිම දැනෙන්නවත් නැහැ. ඇත්තම මේ ආව මහන්සිය මොනවත් නැහැ. ඉතින් උඩමළුව පෙනෙන්නේ දැන් ඉන්නේ. කොහොම හරි උඩමළුව වන්දනා කරන්න තමයි. එහෙනම් උඩමළුව වන්දනා කරගන්න ඊළඟටම කරුණා කරගමු. එහෙනම් ඉහළදී හමුවෙමු.
ලස්සන පේන්නේ නේ. ඔයාලට පේන්නේ නැති මේ මම මෙතන දැන් ඇහැල කනුව ගාව ඉන්නේ පොඩමටම කිට්ටුවෙන් මගේ මුණ පේන්නේ නැතනත් පේන විතන පේන වලාකුළු විදිහේ ඉර මුහුදෙම උඩට ඇවිල්ලා තින්නේ ඒක ඊට පස්සේ මුළු ගස්වල ඔක්කොම ආලෝකෙ තීගෙන මේ ආලෝකේ සපේන විදිය තමයි බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔයාලට පේන්නේ නැති දැන් මේ දන්න අය දන්නවා මේ හුලං කපුල ආසන්නේ ඉන්නේ. තව පඩි 10ක් වගේ හුලං කපුල හුලං කපුල ඉන්නේ මුහුදු මට්ටමේ නම් උස මීටර් 2175යි. හුලං කපුල හුලන් ටිකක් තියෙනවානේ මේ හුලං කපුල. wow මාරසත් ඉන්නේ ඉරෝගේ පියාඹු හරි පාටත් උඩින් ඊට වලාකුළු වලට තින්නේ වලාකුළු වලට උඩින් තමයි අපි ඉන්නේ. උඩමලුවට තව පඩි ගණන් කරොත් 15ක් වගේ තියෙන්නේ. ඊයේ ඉඳන් ඊයේ උදේ 10 මාර්ට නගින්න ආපු ගමන මාන්සි නෝල සමන්දේශ ආමඳුරන්ගේ පිටින් කරුණාකර රත්නපුරේ රජමාවත පාරෙන් උත්සන්නයි අවසරයි සමන්දේ උඩමලුවට ඇතුළු වෙන්න.
අවාරි වුණත් මේ කොහොම හරි සිරිපතුල වන්දනා කරගන්න පුළුවන් වුණා. අවාරි ඇවිල්ලා වුණත් දැන් මේ මම රජමාවතෙන් ආවේ. රජමාවතෙන් ඇවිල්ලා මට හම්බුනේ යාළුවෝ සෙට් එකත් එක්ක 60 පැත්තට කියන්නේ අල්ලදන්නේ පැත්තට පහළට කරුණා කරන ගමන් තමයි ඉන්නේ. මේ ඔයාලා අවාරේ එනවනම් අවාරේ පොයේ දවසට බොහෝ දුරට පූජාව පවත්වන නිසා මේ උදේ 6 ඉඳන් සාමාන්‍ය පැය කිහිපයක් විනාඩි කිහිපයක් උඩුමළුවට යන්න වැඳ පුදා ගන්න අවස්ථාව අරගෙන දෙනවා. මේ එතන ඇතුලේ කාර්ය මණ්ඩලය. අපි ෆොටෝ ගන්න මොනවත් කරන්න බෑ. එකයි උඩුමළුවේ වීඩියෝ නැත්තේ මොනවත්. එතන ෆෝන් මොනවත් පාවිච්චි කරන්න නැතුව ගිහිල්ලා වැඳ පුදාගෙන ඉන්න පුළුවන් අවාරේ දවසක. ඉතින් සමන්දේ ආමතුරුන්ගේ පිහිටෙන් රජමාවතෙන් ඉහළට කරුණා කරා වගේම අල්ලදන්නේ පැත්තට පහළට කරුණා කරන්න පුළුවන් වෙන්නේ කියලා ඉල්ලන ගම මේ තාම උඩ මළුව පෙන්නේ. තාම පඩි 100ක්වත් බැස්සේ නැහැ පහළට. මේ පිටින් එනම් කරුණා කරමු අල්ලදන්නේ මාර්ගයෙන් පහළට. ඔයාලට මේ 60 පැත්තෙන් පහළට කරුණා කරනවා නම් හරි මළුවට කරුණා කරනවා නම් හරි මෙතන බලා ගන්න පුළුවන් මේ ගාට්මෝර් නම් වැහිලා තියෙන එතන කන්දට මේ මෙතන ඇවිල්ලා මෞස්සා කැලේ ජලාශය පේනවා. එතනින් මෙහා පැත්තේ සඳකල දෙන්න පේනවා. කන්දට වැහිලා තියෙන එකත් ගස්වල මේ හැරි මේ තියෙන උස හිතා ගන්නවත් බෑ. පොඩු වෙන විතරයි මේ හැරි පේන්නේ. මම මේ 7:08 විතර පල්ලෙහාට කරුණා කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේ ඔයාලා දන්නේ නැති. දැන් මම යන්නේ පල්ලෙහාට කරුණා කරන්න මේ 60 පැත්තෙන් නල්ලතන්නේ පැත්තෙන්. දැන් වෙලාව 9යි. දැන් සාම චෛත්‍ය පේනවානේ ඉන්නේ. පේනද? කකුල පොඩ්ඩක් අවුල් ගියා. සිද්ධාලේ ටිකක් ගියාම මේ ඉලපු යාළුවේ ඒකේ අනුභවයෙන් ඒකේ පිටේ පල්ලෙහාට යනවා. මෙහෙට දැන් මං ඉන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති මේ 60 පැත්තෙන් එනවනම් හම්බෙන සීත කඳුළු තමයි මෙතන. 60 පැත්තෙන් මළුවට කරුණා කරනවා නම් ඔයාලට හම්බෙන සීත කඳුළු තමයි මේ. මේ දවස්වල පොඩ්ඩක් වතුර ටිකක් අඩුයි මේ වතුසාව ලොකුවට නැති නිසා. එනකොට වතුර තියෙනවා නාගන්න පුළුවන් කිසිවක් නෑ. ඔයාලට පේන්නේ නැති මේ එතන සාමජෛත්‍ය ළඟ ඉන්නේ මම. සාමජෛත්‍ය ළඟ ඉන්නේ. එතකොට පල්ලෙහා තමයි මකර තොරණ හම්බෙන්නේ. මෙතනින් වීඩියෝ එක අවසන් කරන්නයි කියලා බැලුවේ. මටත් හොඳටම මාසි. ඉතින් ඊයේ උදේ 10:00 ඉඳන් විතර තනිකර සිරිපා කරන අය තමයි රජමාවතෙන් ඇවිල්ලා පහළට කරුණා කරන්න මේ 60 නල්ලතන්නිය මාර්ගයෙන්. එතකොට වීඩියෝ එක නම් අවසන් කරනවා. මේ වගේම නම් ලස්සන අවාරේ සිරිපා කරනවා වගේ හම්බෙමු අනිවාර්යෙන්. ඉක්මනට මේ වාරේ බැරි වෙයි. මේ අවාරේ බැරි වෙයි. දැන් ඉන්නේ වාරේනේ. ඊළඟ අවාරේ වීඩියෝ එකකින් හම්බෙමු. අවාරේ වීඩියෝ එකකින්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එතකොට bell icon එක click කරන්න අනිවාර්යෙන්. like කරන්න.
කමෙන්ට් කරන්න. තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙනකම්